සතුටටපත් වුණත් සමහර විට අපිම විනාශ වෙනවානේ. අධික ලෙස අපි දුකට නෙවෙයි සතුටටපත් වුණා. සතුටට හෝ දුකටපත් වුණා. ඒ දෙකෙන්ම අන්තයකට ගියොත් අපි විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා කිසිම පැත්තක් අල්ලගන්න එපා. පැහැදිලිද? මේ මම හිතන හැමෝටම පැහැදිලි ඇති. පැත්තක් අල්ලගන්න එපා. අන්තගාමී වෙන්න එපා. අටලෝ දහම තමයි අටලෝ දහම කියන්නේ අපිට තේරෙනවා කාරණා කීයක් තියෙද? කාරණා 8ක් තියෙනවා. පළවෙනි කාරණා දෙක ලාභය සහ අලාභය. ලාභයේදී අධික ලෙස සතුටටපත් වෙන්න හොඳ නැහැ. අලාභයේදී අධික ලෙස දුකටපත් වෙන්නත් හොඳ නැහැ. අලාභයේදී අපි සතුටටපත් වෙනවද නැද්ද? මතක තියාගන්න මේ කාරණා 8ෙම ඕන කෙනෙක්ට දුක් වෙන්නත් පුළුවන් සතුට වෙන්නත් පුළුවන් නේ. ලාභයකදී සතුට දුක් වෙන්න බැරිද? දුක් වෙන්න පුළුවන්. ඒ අලාභයකදී සතුට වෙන්න බැරිද? පුළුවන්. හිතන්න ඕන කාට හරි මත්ද්‍රව්‍ය වලට ගොඩාක් කැමති කෙනෙක්ට මත්පැන් බෝතලයක් ගෙනත් දෙනවා. එයාට සතුට වෙයිද නැද්ද? සතුටුයි. හැබැයි ඒක පාවිච්චි කිරීමෙන් එයාට සිද්ධ වෙන්නේ ලාභයක්ද අලාභයක්ද? අලාභයක් නේ. ඒ අලාභයක් වුණාට ඒකෙනුත් එයා සතුට වෙනවද නැද්ද? සතුට වෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ නැත්තන්ට බුදුදහම යෝජනා කරන්නේ ලාභයකදී අධික ලෙස සතුට වෙන්නත් එපා, අධික ලෙස දුක් වෙන්නත් එපා. අලාභයකදී අන්තයකට වැටෙන්නත් එපා. ලාභ වුණත් එකයි අලාභ වුණත් එකයි. මොකද හැමදාම මටම ලාභ වෙන්නේ නැහැ නේ. හැමදාම මට විතරක් දේවල් ලැබෙන්නේ නැහැ. හැමදාම මට විතරක් දේවල් නැති වෙන්නේ නැහැ. ඒක හැමෝටම පොදුයි. අද මට දෙයක් නැත්තම් හෙට සමහර විට දෙයක් මට ලැබෙයි නේ. අද දෙයක් ලැබුණා නම් හෙට සමහර විට දෙයක් නැති වෙයි. ලැබෙන තරමටයි නැති වෙන්නේ. හිමි වෙන තරම තමයි අහිමි වෙන්නේ. අල්ලන් ඉන්න තරමටමයි රිදෙන්නේ. හරි. ඒ නිසා මතක තියාගන්න ලැබෙන කෙනාටම තමයි නොලැබෙන්නේ. අපි ගොඩාක් වෙලාවට අව탁සේරුවෙක් හිතනවා මටමයි නැති වෙන්නේ. මටමයි නැත්තේ. කපුටෙක් හිටියා. හරිද? අර කැලේක කපුටෙක් හිටියා. මේ කපුටා කැලේම හොයාගෙන යනකොට එයාට තේරුණා මිනිස්සු එයාට ඉතර කැමති නෑ. හරිද? කපුටට තේරුණා මිනිස්සු මට ඉතර කැමති නෑ. ඊට පස්සේ දැන් හිතන්න ඔයත්ගේ ගෙදරට කපුටෙක් ආවොත් අල්ල නැති කරනවද? කෝඩුවක දාලා කපුට හොරතලයට ඇති කරනවද? නෑ. කපුටොන්ට ඉතර අපි කැමති නෑනේ නේ. ගෙදරකට ආවත් එළවනවද නැද්ද? එළවනවා. කපුටෙක් එක දවසක් කල්පනා කරා අනිත් සත්තු වගේ නෙවෙයි. මම කොහේ හරි තැනකට ගියොත් මිනිස්සු මාව එළව ගන්නවා. කැම ටිකක් හොයාගෙන ගියත් මට කැම ටිකක්වත් දෙන්නේ නැහැ. මට හරි අකමැතියි. අනික බලන්නකෝ අනිත් සත්තු වගේ නෙවෙයි. මගේ පාට අපුට මොන පාටද? මං කළු පාටයි. මම කළු පාටයි. මගේ හරි ලස්සන පෙනුමක් නැහැ. මට කවුරුවත් කැමති නැහැ. මම කෑ ගහනවා අහගෙන ඉන්න කැමති නැහැ. එහෙම හිතලා මේ කපුට කල්පනා කරා මෙහෙම ජීවත් වෙලා මොකටද? ඊට වඩා හොඳයි මැරිලා යන්නේ ඒක. හරිද? එහෙම හිතලා මේ කපුට පියාඹලා ගියා කැලේ තිබ්බ ගහක්. ඔය ගහ උඩට ගිහින් පියාඹලා ගිහිල්ලා ඉන්න වෙලාවේ කපුට දැන් හරි දුකයි. හරිද? මොකද හේතුව එයා හරි අවාසනාවන්ත කෙනෙක්. හරිද? ඉතින් මේකට දුකෙන් ඉන්න වෙලාවේ දැන් කපුට අඬනකොට කපුටේ කඳුළු බින්දු ගහේ යටට වැටෙනවා. වැටෙනකොට ගහ යට හිටියා එක තාපසතුමෙක්. හරිද? මේ තාපසතුමාගේ ඇඟට අර කපුටගේ කඳුළු බින්දු එක එක වැටෙනවා. තාපසතුමා මොකද කරේ? මොකද වෙන්නේ කියලා බලන්න උඩ බැලුවා. උඩ බලනකොට කපුටෙක් අඬනවා. හරිද? කපුටට කතා කරා. කතා කරලා ඇහුවා ඇයි ඔයා අඬන්නේ කියලා. ඊට පස්සේ කපුට කිව්වා තාපසතුමනි මම අඬන්නේ අනිත් කුරුල්ලෝ වගේ නෙවෙයි. මට කිසි දෙයක් නැහැ. මිනිස්සු මට කැමති නැහැ. මම කොහේ හරි ගියොත් මාව එලව ගන්නවා. මට නිදහසේ ජීවත් වෙන්න නැහැ. මට එපා වෙලා තියෙන්නේ. කැම ටිකක් නිදහස හොයාගන්න නැහැ. මිනිස්සු මාව පන්න ගන්නවා. මට කවුරුවත් ආදරේ නැහැ. මගේ ලස්සන පාටක් නැහැ. මට එපා වෙලා තියෙන්නේ. මට මැරෙන්න හිතිලා තියෙන්නේ. තාපසතුමනි මම මැරෙනවා. තාපසතුමා කිව්වා හරි. කමක් නැහැ. ඔයා මැරෙන්න. හැබැයි මැරෙන්න කලින් පොඩි වැඩක් කරන්න. මැරෙන්න කලින් පුළුවන් නම් මට හොයලා දෙන්න මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලව. හරිද? තාපසතුමා කියනවා එහෙනම් මට හොයලා දෙන්න කවද? මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලව. ඊට පස්සේ මේ කපුට මොකද කරන්නේ? හරි. එයා හොයාගෙන යනවා සතුටින් ඉන්න කුරුල්ලව. දැන් කපුට මොන පාටද? කළු පාටයිනේ.
කළු පාට නිසා දැන් අපි ගොඩාක් වෙලාවට අපි හිතන්නේ අපිට නැති දේවල් තියෙන මිනිස්සු සතුටින් ඉන්න නැති කියලා නේ. දැන් මම සාමාන්‍යයෙන් ඔයයන්ට ජීවත් වෙන්න මාසේ පඩිය කීයක් හම්බුනොත් ඇද්ද? මාසෙට කීයක් ඇද්ද? 50000ක් ඇදිද? ඈ? මාසෙකට 50000ක් ඇද්ද? අපෝ ආඳුරනේ ගෑවෙන්නවත් බෑ දැන් නන්නේ. ලක්ෂය මාසේ පඩිය ලක්ෂයක් හම්බුනොත් ඇද්ද? ඈ? මදි. ලාවට ගෑවිලා යනනේ. ලක්ෂ එකමාරක් මාසෙකට හම්බුනොත් ඇද්ද? දැන් හැමෝම එක ගානකට එනකන් ඉන්න ඕනේ. ලක්ෂ එකමාරක් ඇද්ද? ලක්ෂ එකමාරක් ඇති. මදිද? කවුරු හරි මදි කියන්නේ ඉන්නවද? ඇති. දැන් ඔයත් යෝජනා කරනවා ඔයත්න්ට මාසෙකට ලක්ෂ එකමාරක් හම්බුනොත් ඇති. දැන් මම කියනවාද මාසෙකට ලක්ෂ එකමාරක් පඩි ගන්න කෙනෙක්ව. හරිද? ඔයාලා එයාගෙන් ගිහින් අහන්න ඔයාට මාසෙට ලක්ෂ එකමාරක් ඇද්ද? එයා කියයිද ඇති කියලා. නෑ මොකෝ කියන්නේ? මදි කියනවා. ඔබට ලක්ෂ එකමාරක් ඇති උනේ ඔබට ලක්ෂ එකමාරක් හම්බ වෙන්නේ නැති නිසා. ලක්ෂ එකමාරක් හම්බුණා නම් මෙතන කවුරු හරි ඉන්නවනම් ලක්ෂ එකමාරක් මාසෙකට හම්බෙන එයාට ඒක මදිද නැද්ද? මදි. මට කියන්න මාසෙකට ලක්ෂ 10ක් හම්බ කරන් ඒකත් මදි නේ. හරිද? දේවල් ලැබෙන්න ඒ අනුව අවශ්‍යතා වැඩි වෙනවා නේ. ඒ වැඩි වෙන්න අර ලැබෙන දේවල් ගැන අපිට සතුටක් නැහැ. හිතන්නෙම නැති එක ගැන නේ. කියන්නේ මම 50000 පඩිය ගන්න. මම 50000 පඩිය නම් අරගන්නේ මට හිතෙන්නෙම 50000ට වැඩියෙන් පඩි ගන්න අය සතුටින් මට හිතෙන්නෙම 50000ට වඩා පඩි ගන්න අය සතුටින් ඇති කියලා. හැබැයි කවදාවත් ඒක එහෙම වෙන්නේ නෑ. මතක තියාගන්න අපි හිතන්නේ අපිට නැති දේවල් ඉක්මනට සතුටින් ඉඳී කියලා. හැබැයි කවදාවත් අපි නෑ කියලා හිතන දේවල් ලැබුණට අපි සතුටින් ඉන්නේ නෑ. හරිද?